මගේම වූ සඳසාවි. ඔන්න මගේ අද වීඩියෝ එක මගේම වූ සඳසාවි කෘතියත් එක්කලා. මගේම වූ සඳසාවි කෘතිය නදීෂා පීරිස් කතුවරියගේ පළවනු කෘතිය. මේ කෘතිය මිල රුපියල් 850යි. මේ කෘතිය නිස්සර ප්‍රකාශනයක්. මේ කෘතිය පිටු 160කින් සමන්විතයි. මේ කතාව ආදරණීය ප්‍රේම වෘත්තාන්තයක් රැගත් කෘතියක්. ආදරය කියන්නේ හරි ලස්සන හැඟීමක්නේ. හැබැයි මේ හැඟීම සුන්දරද අසුන්දරද කියලා තීරණය වෙන්නේ ආදරය කරන පුද්ගලයා ලබන ජය පෙරදුම මත. දහසකුත් බාධා මැද අවංකවම එක හිතින් ආදරය කරලා ඒ ආදරේ ජයගත්ත මිනිස්සුන්ට ආදරය කියන්නේ රස ගඟුලක්. ඉතින් මේ කතාව සසර පතාගෙන යෝන් වී ආදරණීය යුවලක් වටා ගෙතී යන අතර අවංක නිර්මල ආදරය නිසා විශාල මානසික චිත්ත පීඩාවකට ලක් වූ තරුණයෙකු ගැන මෙන්ම අවසානයේ තම නිර්මල ආදරේ ජය ලබා ගන්නා ආකාරය දැක්වෙන ලස්සන කතාවක්. කොපමණ වැරදි ක්‍රියාවල නිරත වූ පුද්ගලයෙකු වුවත් අවංක ආදරේ නාමයෙන් නිසි මාර්ගයට යොමු කරගන්න අහිංසක තරුණියක්. දහසකුත් බාධා මැද වූද තමන් අවංක සිතින් ප්‍රාර්ථනා කරගන්නා ලද ආදරය අතරමඟදී වෙන්නුවද අවසානයේ ඔවුනෝන් එකිනෙකා ආදරේ නාමයෙන් ඔවුන්ටම හිමිවීම මට හිතෙන ලෙසට විශ්වය විසින් ඔවුන්ට පිළිගන්න ලද අපූරු ත්‍යාගයක්. දෙහිතක් තුළ ඇතිවන අවංක ආදරේ කුමන බාධක මැද්දේ වුවද කුමන කාලයකට පසුව වුවද දෙදෙනාගේම සිත් තුළ අවංකව පවතිනවා නම් එය කවදා හෝ ජයගත හැකි බව අපට පෙන්වා දෙන අපූර්ව කෘතියක් ලෙස මෙම කතාව හඳුන්වලා දෙන්න පුළුවන්. ආදරය යනු සංසාර බැඳීමකින් හමුවන දෙදෙනෙකු විඳිනා හරි ලස්සන හැඟීමක්. ඒ හැඟීම කොතරම් සුන්දර වෙනවාද යන්න තීරණය වන්නේ ආදරයට පදනම වන ප්‍රධාන සාධක දෙකක් වන අවංකකම හා පක්ෂපාතීත්වයේ කොතරම් මේ මත රඳා පවතිනාද යන්න මත. තම හදවතට දැනුණු ආදරය තම සහකරු හෝ සහකාරිය තුලින් තමා බලාපොරොත්තු වන අයුරින්ම ලබන අය ආදරයේදී හරිම වාසනාවන්තයෝ. එහිදී ඔවුන්ට මේ ජීවිතේ මනසේ විඳීමට අවශ්‍ය මානසික සහනය නොඅඩුවම ලැබෙනවා. මේ ආදරේ පදනම් කරගෙන ලියන ලද අපූර්ව කෘතියක්. විශේෂයෙන්ම යෝන් වයසේ පසු වන ආදරවන්තයන්ට මේ කියවා ගත හැකි ආදර්ශයක් ඇත. ඉතින් ආදරය ගැන රසවත් කතා කියවන්න ආස ඔයාලට මේ කෘතිය කියවලා රස බලන්න කියලා මම ආරාධනා කරනවා.